මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා නාගත් අග්‍රාමාත්‍යවරිය ගැන අපිට හැමතැනින්ම ඇහෙනවා. රටක අධ්‍යාපනය කියලා කියන්නේ රටක අනාගතය. අනිවාර්යයෙන්ම රටක අධ්‍යාපනය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යම වෙනවා. ඒ නිසා කවුරු කළත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටේ අනාගතයට දරුවන්ට වැදගත් වෙන්නට ඕනේ. ඉතින් අධ්‍යාපනය ගැන කතා කළොත් රනිල් වික්‍රමසිංහ කියන්නේ අමතක කරන්න බැරි චරිතයක්. රනිල්ව පැත්තකට දාලා CWW කන්නංගරව පැත්තකට දාලා අපි තමයි කරේ කියලා කියන්න කාටවත් බෑ. මොකද රනිල් වික්‍රමසිංහ තරම් මේ රටේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අරගෙන ආපු දූරදර්ශී නායකයෙක් මං හිතන්නේ බිහි වෙලා නැති තරම්. ඔයගොල්ලන්ට මතක නම් එහෙම නැත්නම් නොදන්න කෙනෙකුට හොයලා බලන්න පුළුවන් ඉස්සර මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල HSC සහ SSC කියන විභාග තමයි පැවැත්වුනේ. හැබැයි රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා දැක්කා මේ ක්‍රමයට ගියොත් එහෙම අනාගතේ පිටරට යන්න ඉන්න කෙනෙකුට මේක ප්‍රශ්නයක් වෙනවා. ලෝකය පිළිගන්නේ GCE O level සහ GCE A level කියන தত্ত্বය. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටට GCE O level සහ GCE A level කියන විභාග ක්‍රම දෙක හඳුන්වා දෙන්නේ මෙන්න මේ ජාත්‍යන්තරයට යන අපේ පිරිසට සහයෝගයක් දෙන්න. අද පිටරටින් නම් බයින බොහෝ දෙනෙක් ඔය GCE O level GCE A level කරලා තමයි පිටරට යන්නේ. හැබැයි ඒක හඳුන්වලා දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොහොම ඈත දැකපු කෙනෙක්. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා දැක්කා ක්‍රීඩාවක් නැතුව මේ මනස සංවර්ධනය කරන්න අමාරුයි. ඒ වගේම හැමෝම හැම දෙයකම දක්ෂ නැහැ. ඔවුන් විවිධ දේවල් වලට තමයි මේ දරුවෝ දක්ෂයි කියන එක ඔහු තේරුම් ගත්තා. ඔහු මොනවද කළේ? මේ රට තුල ජාතික පාසල් ක්‍රීඩා උළෙල නිර්මාණය කළා. ඉතින් මේ ජාතික පාසල් ක්‍රීඩා උළෙල කියන්නේ අද ලංකාව නියෝජනය කරමින් ලෝකයේ රටවල් ගණනාවකට ගිහිල්ලා අපේ රටට කීර්තියක් අරන් දෙන ක්‍රීඩකයන් බිහි කරන ක්‍රීඩා උළෙල. ඉතින් මේ රටේ දරුවන් තුල සමබරතාවයක් ඇති කරන්න මේ දේවල් අවශ්‍යයි කියන එක ඔහු හිතුවා. ඒ වගේම පාසල තුල නොමිලේ ආහාර ලබා දීම, නොමිලේ නිල ඇඳුම් ලබා දීම මේ හැම එකක්ම රනිල් වික්‍රමසිංහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ කන්සෙප්ට් මත ආපු ඒවා. වැදගත්ම දේ තමයි දේශපාලනිකව අධ්‍යාපනයට අතපවන්න ආවොත් එහෙම අධ්‍යාපනයේ නැතිවීම රටේ අනාගතයට බාධාවක් කියලා රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා දැක්කා. ඔහු මොනවද කළේ? විද්‍යාපීඨ 9ක් පිහිටවමින් අපස උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න බැරි අයට අවුරුදු 4ක පුහුණුවක් ගුරු වෘත්තිය වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කළා. ඉතින් විද්‍යාපීඨෙන් එළියට එන ගුරුවරු ඒ විෂය උගන්වන්න වගේම ළමයින්ගේ මනස පිළිබඳවත් නිසි අවබෝධයක් ඇතුව තමයි එළියට එන්නේ. එතකොට පුහුණු ගුරුවරයෙක් කියලා කියන්නේ මේ රටේ දරුවන්ට හරිම දේ දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් රනිල් වික්‍රමසිංහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා දැක්කා අනාගතයේ අධ්‍යාපනයේ ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් එක එකනා තමන් කැමති කෙනාට පත්වීම් දෙන්න ගියොත් කියලා. ඉතින් ඔහු කලේ මේ විද්‍යාපීඨ ක්‍රමවේදය අරගෙන ආවා. ඉතින් රනිල් වික්‍රමසිංහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපනය වෙනුවෙන් තව ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම කරේ බොහොම දූරදර්ශීව ඉඳලා. වර්තමානයේ තුල ඔබට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තිබ්බ ලස්සනම එකක් තමයි මේ 13 වසරක අධ්‍යාපනය කියන කතාව. 13 වසරක අධ්‍යාපනය කියලා කියන්නේ අපොස සාමාන්‍ය පෙළ ගණන් සහ සිංහල විෂයන් අසමත් වීමෙන් දරුවන්ට gedara නවතින්න වෙනවා. ඉතින් මේක ළමයින්ගේ පැත්තෙන් අසාධාරණයක්. මානව හිමිකම් පැත්තෙන් අසාධාරණයක්. ළමයෙකුට ගණන් බැරිවීම කියන්නේ ළමයා අදක්ෂයි කියන එක නෙමෙයි. ළමයෙකුට භාෂාව සමත් වීමට නොහැකි වීම කියලා කියන්නේ ළමයා අදක්ෂයි කියන එක නෙමෙයි. සමහර විට ඔහු ක්‍රීඩාවට දක්ෂ වෙන්න පුළුවන්. සමහර විට ඔහු සෞන්දර්යයට දක්ෂ වෙන්න පුළුවන්. අන්නේ දරුවට අපොස සාමාන්‍ය පෙළින් O level වලින් පස්සේ තමන්ගේ ජීවිතය නවත්තන්නට වෙනවා. ඉතින් ඒ නිසා 13 වසරක අධ්‍යාපන ක්‍රමය හිටපු අග්‍රාමාත්‍යවරයා මේ රටට අඳුන්වලා දුන්නා. ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. මොකද අධ්‍යාපනය තුල අනාගතයට ගැලපෙන ගොඩක් දේවල් වෙනස් වෙන්නට ඕනේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දවල පත්‍රිකාව ගේනකොට විරුද්ධ වෙච්ච අය අද අමතක වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඒ දවල පත්‍රිකාවම කොපි කරලා අපහු දාන්න උත්සාහ කරනවා එක එක කෑලිත් එක්ක. හැබැයි ඔවුන්ට මම එක දෙයක් කියන්නට ඕනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දවල පත්‍රිකාව ගෙනාවේ 1980 ගණන් වල. මේ වෙනකොට AI තාක්ෂණයේ වේගෙන් ඇවිල්ලා තියෙද්දි ඒ වගේ ක්‍රමයක් ගැලපෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි මේ රටේ ඉන්න දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය කොච්චර වැදගත්ද කියන එක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යවරයා තේරුම් ගත්තා. ඉංග්‍රීසි නැත්නම් පිට රටකටවත් යන්න බෑ. ඉංග්‍රීසි නැත්නම් ලංකාවේ ටුවරිසම් වගේ දෙයක් කරන්නත් බෑ.
ටිකක් කල් යනකොට මේ රට දියුණු වෙලා ටුවරිසම් වලින් ලොකු ආදායමක් ලබනවා කියන එක ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගෙන හිටියා. ඒ වගේම මේ රටට ඩොලර් ගේන්න වැඩිපුරම ටුවරිසම් වගේම විදේශ ශ්‍රමිකයන් අවශ්‍යයි කියලාත් දැනගෙන හිටියා. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරුම් ගත්ත හින්දා එතුමා මොනවද කරේ? ඩෙරික් කියලා අධ්‍යාපන ක්‍රමයක් ගෙනල්ලා ඒ ඩෙරික් කියන ක්‍රමවේදය ඔස්සේ ලංකාව පුරා ඉංග්‍රීසි ගුරුවරුන් විශාල ප්‍රමාණයක් බිහිකරන්න රනිල් වික්‍රමසිංහ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කළා. ඉතින් රනිල් කියන්නේ බොහොම ඈත බලලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරපු කෙනෙක්. ඒ අරෙන්ද කාගෙන්වත් අහන්නේ නැතුව Tamanට හිතුන දේ ක්‍රියාත්මක කරපු කෙනෙක් නෙවෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ ඊටමත් වටිනා කටයුත්තක් කියලා මං කියයි. ඒ නිසා හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියලා කියන්නේ රටක අනාගතය. රනිල් කියන්නේ ඒ අනාගතය දැකලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියටම කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා වර්තමාන අග්‍රාමාත්‍යවරිය මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරගෙන එන්න කලින් චුට්ටක් රනිල් වික්‍රමසිංහව කියවන්න. උද්දච්චකම පැත්තකින් තියන්න. උද්දච්චකම පැත්තකින් තියලා රනිල් කියන චරිතය තුල හිටපු රනිල් වික්‍රමසිංහ කියන චරිතයට අකමැති නම් රනිල් කියන අධ්‍යාපන ඇමතිවරයා ගැන කියවන්න. රනිල් කියන අග්‍රාමාත්‍යවරයා ගැන කියවන්න. අන්නේ අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රතිසංස්කරණ එකින් එක වෙනස් කළේ කොහොමද කියලාත් කියවන්න. අන්න එහෙම කියවලා ඔබතුමිය රස්සාව කරන්න ගියා නම් ඔබතුමියට ඔච්චර අනා ගන්න වෙන්නේ නැහැ. පළවෙනිම දේ හොඳට මතක තියාගන්න ප්‍රතිසංස්කරණ කෙසේ වෙතත් පෙළ පොත වෙනස් කරනකොට සෝදුපත් කියවන්න අමතක කරන්න එපා. ප්‍රූෆ් රීඩින් කරන්න අමතක කරන්න එපා. සෝදුපත් කියවන්න නැතුව ඒක එළියට දාන්නත් එපා. හැබැයි ඔබතුමියට ඒක කියවන්න පුළුවන්ද නැද්ද කියන එක දන්නේ නැහැ. මොකද ඔබතුමිය මේ රටේ කොයිතරම් දුරට නිදහස් අධ්‍යාපනය තුල ඉගෙනගෙන තියෙනවද? එහෙම නැත්නම් O level ඉවර කරලා A level කරේ නැද්ද කියලාත් අපිට වෙලාවකට හිතෙනවා. ඒක දන්න අය කමෙන්ට් කරයි. කොහොම වුණත් අධ්‍යාපන ඇමතුමනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ ලෙහෙසි වැඩක් නෙවෙයි. ලංකාව තුල වැඩිම දැනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ කළේ ඒ වගේම ලංකාව තුල අධ්‍යාපනය තුල අනාගතය දැකලා ක්‍රමවේද අරගෙන ආවේ රනිල් වික්‍රමසිංහම පමණයි. පුළුවන් නම් ඒ අන්න ඊට වැඩිය දෙයක් කරන්න, දැනෙන දෙයක් කරන්න, අලුත් දෙයක් කරන්න. හැබැයි තියෙන ක්‍රමවේදයට හානියක් නොකර. ඉතින් රනිල්ගෙන් ඉගෙන ගන්න. රනිල්ගෙන් ඉගෙන ගත්තොත් අග්‍රාමාත්‍යවරයාට පුළුවන් වෙයි පොඩ්ඩක් නෝන්ඩි වෙන්නේ නැතුව ඉස්සරහට ගමනක් යන්න.